Hello? Oh, hello? Smart mobile එකෙන් කතා කරන්නේ කවුද මේ? මේ අර ලහිරු කොළුවද කතා කරන්නේ? මේ හීන් බණ්ඩ සීයද? ඔව් මම ලහිරු තමයි කියන්නේ සීයා. මේ කොල්ලෝ මම මේ කතා කළේ පුතේ අර ඕල්ලෝ ළඟ තියෙනවද අර සීයා මොකද්ද? මම මේ ලොකු ගමනක් යන ගමන් ඉන්නේ ඉක්මනට කියන්නේ සීයා මොකද්ද වෙන්න ඕනේ? කියන්නම් කොල්ලෝ මේ අපේ හාමිනිට එහෙම කියන්න එපා මම මේ වගක් ඇහුවා කියලා. මම මේ කැලීට ඇවිල්ලා දැන් මේ ඔයාට කෝල් එක ගත්තේ. හරි මම ආච්චිට කියන්නේ නෑ. ඔයා කියන්නෝ මොකද්ද වෙන්න ඕනේ කියලා. නෑ පුතේ මේකයි මේ අර ඔයාලා ළඟ තියෙනවද අර ගෑනු ළමයි අර කොටට ඇඳගෙන නටන ටෙලිෆෝන්? ගෑනු ළමයි කොටට ඇඳගෙන නටන ටෙලිෆෝන්? ඒ මොනවාද සීයේ? එහෙම ෆෝන් જાතියක් නෑනේ. සීයාට ඕනේ Android ෆෝන් එකක්ද Apple ෆෝන් එකක්ද කියන්නකෝ. මේ මොන ඇපල්ද කොල්ලෝ මට මේ ඇපල් කන්නවත් හයිය තියෙන්න එපා. ඒ ලව්වක් නෙමෙයි අර අපේ සිරිපාලයා ළඟ තියෙන ජාතියේ ෆෝන් එකක් නැද්ද? සිරිපාලේ කිව්වේ අර අතන හන්දියේ කඩේ අංකද? ආන්න හරි මිනිහා තමයි. ඔය මිනිහා උදේ ඉඳන් රෑ වෙනකන් ටෙලිෆෝන් එකක්ද මාතකක් දෙකක් දිහා බලාගෙන ඉන්නවා. දවසක් මම බැලුවා හොරෙන් ගිහිල්ලා බලනකොට ගැටිස්සි වගේක් කොටට ඇඳගෙන නටනවා. මේක එක දිහා බලාගෙන ඉන්නවා. හරි සීයාට ඕන කරලා තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එකක්. ඔය ස්මාර්ට් ෆෝන් එකක් කරගෙන ඔකට TikTok app එකයි Facebook එහෙම දාගත්තම සීයාට ඔය බලන්න පුළුවන්. ඔය ඉලව්වක් මට තේරෙන්නේ නෑ. මට අන්න ඒ ජාතියේ ටෙලිෆෝන් එකක් ඔබට පුළුවන් නම් හොයලා දියන්කෝ. හරි සීයා. මගේ ළඟ තියෙන හොඳ ෆෝන් එකක් මං ගෙල්ල දෙන්න සීයාට. සීයාට සල්ලි කීයක් විතර තියෙනවද? සල්ලි ප්‍රශ්නයක් නෑ කොල්ලෝ. මගේ ළඟ තියෙනවා ආණ්ඩුවෙන් ගිය මාසේ හම්බුන වැඩිහිටි දීමනාවයි අපේ හරකා විකුණලා ගත්ත සල්ලි. හැබැයි මේ අපේ ගෙදර උන්දට එහෙම කියන්න එපා ඔය වගා කොන්දේ. හරි ආච්චිට කියන්නේ නෑ. සීයා ඉගෙන බය වෙන්න එපා. හැබැයි කොල්ලෝ මට ඕනේ අර සිරිපාලයා ළඟ තිබුණම වගේ එකක් හොඳේ. හරි සීයාට ඕනේ මොන වගේ ෆෝන් එකක්ද? ඩිස්ප්ලේ එක ලොකු වෙන්න ඕනේද? බැටරි ලයිෆ් එක එහෙම මොන වගේ එකක්ද ඕනේ සීයාට? බැටරි වැඩක් නෑ පුතේ. මට ඕනි අර කෙල්ලෝ නටන ඒවා හොඳට ලොකුවට පේන එකක්. තව දෙයක් අර සිරිපාලයා කියනවා උගේ ෆෝන් එක මොකද්ද ඉර වෙනවද මොකද්ද කියලා. මට එහෙම ෆෝන් එකක් නම් එපා කොල්ලෝ හොඳේ. හරි හිරේමේදී හොඳ ෆෝන් තියෙනවා සීයා මගේ ළඟ. මම දෙන්නම්. අන්න හරි. මොකද ඔය කෙල්ලෝ නට ඉන්නවා බලනකොට ඕක හිර වුණොත් එහෙම මගේ ඇඟේ ලේ ධාතුව හිඳෙනවනේ. හරි මම සීයාට RAM එක එහෙම වැඩි හොඳ රීෆ්‍රෙෂ් රේට් එකක් තියෙන හොඳ ෆෝන් එකක් දෙන්නම්කෝ. රීෆ්‍රෙෂ් රේට්? ඒ කියන්නේ කෙල්ලෝ නටනවා වීඩියෝ බලනකොට ෆෝන් එක රිපෙයාර් කරන්න වෙනවද? රීෆ්‍රෙෂ් රේට් කියන්නේ මේ ෆෝන් එක රිපෙයාර් කරන එකක් නෙමෙයි සීයා. ඒ ෆෝන් එක කිසිම ඉර වෙන්නේ නැහැ මොකුත් වෙන්නේ නැහැ. ඒක බලන්න පුළුවන් උතට. සීයාට වෙන මොකක්ද වෙන්න ඕනි කියන්නකෝ. කොල්ලෝ අනිත් එක කොල්ලෝ ඔය කෙල්ලෝ නටන වීඩියෝ බලනකොට මට හොඳට සද්ද තියෙන්නත් ඕනේ. මොකද මගේ කන් ඇහෙන්නේ නෑ. අනිත් එක අපේ ගෙදර උන්දට ඇහෙන්නේ නැති වෙන්න බලන්නත් ඕනේ. ඒකට මම දෙන්න 100ට හොඳ බ්ලූටූත් හැම්පි දෙයක්. ඒක කණේ ගහගත්තම ආච්චිට කිසි සද්දයක් ඇහෙන්නේ නෑ. 100ට ඇතිතරම් ඔය නටන වීඩියෝ බලන්න පුළුවන්. මරුනේ බලන්න දැන් තාක්ෂණයේ තියුණු හැටි.
ෂා එතකොට මට රෑට සරම ඔලුවේ වහගෙන බලන්න පුළුවන්. හරි හරි යක් මාර පොර ඈ. මේ හැබැයි සීයේ මේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔකට මේ ඔය නිකන් ඔය බලන්න බෑ. ඔය ඉන්ටර්නෙට් ඕනේ, ඔකට ඩේටා දාගන්න ඕනේ. ඩේටා මොනාද පුතේ ඒවා? ඩේටා කියන්නේ සීයේ දැන් ඔය ෆෝන් එකට සිම් එකක් දාලා ඒකට ඩේටා දාගන්න පුළුවන්. එක එක ගණන් වලට තියෙනවා. 100ට 150ට 200ට දාගන්න පුළුවන්. එහෙම දෙයකුත් තියෙනවද? එතකොට පුතේ රුපියල් 100ක ඔය ඩේටාද මොනාද දැම්මම මට මාසෙම බලත හැකිනේ. පිස්සුද සීයේ රුපියල් 100ක් දාලා 100 ඕන්නම් කෙල්ලෝ දෙන්නෙක් නටනවා බලයි. ඊට පස්සේ ඒක ඉවර වෙනවා. 100ට දාගන්න ඕකට අන්ලිමිටඩ් පැකේජ් එක. එතකොට හරි. අන්ලිමිටඩ්. ඒ කියන්නේ පුතේ ඒක දාගත්තම මට මාසෙම කෙල්ලෝ නටන ඒවා බල බල ඉන්න පුළුවන්ද පුතේ? ඔව් 100ට උදේ රෑ එළි වෙනකන් උනත් බලන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. බුදු අම්මෝ දිව්‍ය ලෝකේ වගේ ඇතිනේ පුතේ ඒක. එනම් අය පුතා ඔය ෆෝන් එකට ඊව ටික ඔක්කොම හදලා ඒ ටක්ටු කනම් මනන් දාලා මට ගෙනල්ලා දෙන්නම් වගේ පුතේ. අම්මෝ මනමාල සීයා හරි මං ගෙනල්ලා දෙන්නම්. සීයා සල්ලි ටික ලෑස්ති කරලා තියාගන්නකෝ. හරි පුතේ හරි. මතක කරලා ඔය ෆෝන් එක මට දෙනකොට අපේ ගෙදර උන්දට හොරෙන් දෙන්න හොඳේ. නැත්තම් උඹගේ කකුල් කඩයි මගේ කකුල් කඩයි. හරි සීයා කිසි දෙයකට බයින්න එපා. මම ආච්චිට හොරෙන් 100ට ෆෝන් එක ගෙනල්ලා දෙන්නම්කෝ. හරි මයි පුතේ නම් දරුවන් සරණයි. මේ පාර ශීල් ගන්නේ යන්නේ නැතුව කෙල්ලෝ නටන වීඩියෝ බලත හැකි.